වෙනුවට ඉටිපන්දම් සකස් කරන දුල්මි ඕෂාදි ගැන. ඇය හරි අපූර්වට මේ වෘත්තිය කරගෙන යන උත්සාහ කරලා බලන්න ඔබටත් පුළුවන් ස්වයංරැකියාවක් විදියට කරන්නනේ. දිවසට වෙලා ඉන්න වෙලාව තියෙනවා නම් උත්සාහ කරලා බලන්න පොඩි පේජ් එකක් පටන් අරගන්න තියෙන්නේ. ඊට පස්සේ ෆොටෝස් දෙක තුනක් ගහලා දාන්න තියෙන්නේ. ඊට පස්සේ කාට හරි අපි මේ විදියට ඉටිපන්දම් ටිකක් සෝදාහමන ඉටිපන්දම් ටිකක් අපි තෑගි විදියට දීලා ඕන්ගෙන් රිවිව් එකක් අරගෙන වීඩියෝ පටයක් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ සාර්ථක බිස්නස් එකක් කරගන්න පුළුවන් ව්‍යවසායිකාවක් වෙන්න පුළුවන්. දුල්මි ඕෂාදි කියලා කියන්නේ ඒ විදිහට තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත හරි අපූර්ව තරුණියක්. අපි බලමු ඇය කොහොමද මේ කාර්යය සිදු කරන්නේ කියලා. මම දැනට උපාධියක් හදාන්න ගමන් තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. උපාධිය තිබුණ ව්‍යාපෘතියකට අනුව තමයි මම වෙබ්සයිට් එකක් හදන්න ගත්තා. ඉටිපන්දම් වලට. ඉතින් ඒකෙන් පස්සේ මට හිතුණා ඉටිපන්දම් ව්‍යාපාරයක් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඊට පස්සේ මම ටික කාලයක් ඒ ගැන අධ්‍යයනය කරලා තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. දැනට මම ඉතින් ඔන්ලයින් මාර්ගයෙන් මගේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යනවා. මම හදන්නේ සෙන්ටර් කැන්වස්. මේක පත්තු කරාම ආලෝකය විතරක් නෙමෙයි සුවඳ පිහිදෙනවා. එතකොට කස්ටමර්ට ඕන විදිහට සුවඳ, වර්ණය සහ භාජනයේ හැඩය කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට කියලා. ඒකට මම පාවිච්චි කරනවා වීදුරු භාජන, ඒ වගේම මැටි භාජන, පොල් කටු, ඒ වගේ දේවල් භාවිතා කරනවා. මනගේ සුවඳ වර්ග සිනමන්, ජස්මින්, ලැවෙන්ඩර් වගේ මල් වර්ග සුවඳ තියෙනවා. ඒ වගේම විවිධ වර්ගයේ ඉටිපන්දම් මම නිර්මාණය කරනවා භාජන වලට. ඒ වගේම මෝල්ඩ් වලින් හදන ඉටිපන්දම් වර්ණ කැමති විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඒ අනුව තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. මට මේකට උදව් කරන මගේ අම්මයි, තාත්තයි, මල්ලි, ඒ වගේම මගේ බොයිෆ්‍රෙන්ඩ් සහ යාළුවගේ පවුලේ අය. එයාලා හරහා ලොකු ඉල්ලුමක් තියෙනවා මේ ඉටිපන්දම් වලට. මම විවේකීව ඉන්න වෙලාවට තමයි මේ ඉටිපන්දම් නිර්මාණ කරන්නේ. ඉතින් මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක මම සමබරව මේ දෙකම කරගෙන යනවා. මේ කැන්වස් පාවිච්චි කරාම ආලෝකයේ සුවඳ අලංකාරය විතරක් නෙමෙයි ඔයාලට මනසේ නිදහස් වෙන මේ වගේ කැන්වස් පාවිච්චි කරන්න පුළුවන්. පාඩම් කරන කෙනෙක්ට වගේ නම් මේක හොඳ ඔප්ෂන් එකක්. මුලින්ම සුවඳ වර්ග දෙකක් වගේ තමයි භාවිතා කරේ. ඊට පස්සේ යාළුවන්ගේ ගමේ අයගේ තියෙන ප්‍රතිචාර එක්ක මම තව සුවඳ වර්ග හඳුන්වා දුන්නා. ඊට පස්සේ ඒවත් භාවිතා කරලා මම ඉටිපන්දම් නිර්මාණය කරා. ඇත්තටම මම දැන් පොඩියට කරගත්ත ව්‍යාපාරයෙන් මට දැන් මුදල් ලැබෙනවා. ඉතින් ඒකෙන් මට අපේ අම්මට තාත්තට සහයෝගයක් දෙන්න පුළුවන් මගේ වැඩ කටයුතු මටම කරගෙන. ඉතින් මම කියන්නේ මම වගේම ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් තරුණියක්, ගෘහණියක් ඔයාලට පුළුවන් මේ වගේ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එතනින් අපිට පුළුවන් අපේ දේවල් අපිට මුදල් වලින් භාවිතා කරලා කරගන්නත්. ඒ වගේම පවුලට, සැමියාට, ගෙදර අම්මලා තාත්තලාට තියෙන බර පොඩ්ඩක් අපිට අඩු කරලා දෙන්නත් පුළුවන්. පිටරට ඉන්න අපේ ලංකාවේ අය දැකලා මගෙන් කැන්වස් ඕඩර් කරනවා. ඉතින් යාළුවා කැමති මගේ ලංකාවේ තියෙන සිනමන් වගේ සුවඳවල් වලට. ඉතින් මම දැනට පුළුවන් විදිහට යාළුවාට ඒ ඕඩර්ස් යවනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් පිටරට ඉන්න හැමෝටම මගේ ඉටිපන්දම් ලබා ගැනීමේ හැකියාව සලසා දෙන්න.